ඔබ දන්නවද ශාරීරික මරණයකටත් එහා ගිය මරණයක් ඔබගේ ජීවිතයට යමෙකුට කරන්න පුළුවන් කියලා? ඔව් ඇත්තටම එහෙම කරන්න පුළුවන්. සොරා එන්නේ හොරකම් කරන්නත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණයි. මා ආවේ ඔබට ජීවනය ලැබෙන පිණිසයි. ඔබේ ජීවිතය සොරකම් කරන්නත්, ඔබේ ජීවිතය මරලා දාන්නත්, ඔබේ ජීවිතය විනාශ කරන්නත් කාටද පුළුවන්? යමෙකුට ඔබගේ හැකියාව, ඔබගේ දක්ෂතාවය, ඔබගේ දර්ශනය, ඔබගේ බුද්ධිමය දේපල ඔවුන්ට සොරා ගන්න බැරිද? ඒ විතරක් නෙවෙයි, ඔබේ මුළු හදවතින්ම, ඔබේ මුළු ශක්තියෙන්ම, ඔබේ මුළු ජීවිතයෙන්ම ඔබ ආදරය කළ ඔබේ ආදරවන්තයා, ඔබේ ආදරවන්තිය, ඔබේ ආදරණීය බිරිඳ, ඔබේ ආදරවන්ත ස්වාමි පුරුෂයා, ඒ විතරක් නෙවෙයි, ඔබේ මුළු පවුලම ඔබ ආදරය කළ ඔබේ දරුවන් ඔබ ඊටම දුකෙන්, කඳුලෙන්, මහා බලාපොරොත්තුවක් ඇතිව ඔබ ගොඩනගාගත් ඔබේ දේපල යමෙකු විසින් සොරාගත්තොත්, කොල්ල කෑවොත් ඇත්තටම අපිට මොකක්ද වෙන්නේ? ඒ කියන්නේ ඔබ මැරිලාද? කාටද ඔබ විනාශ කරන්න ඕන? කාටද ඔබ මරලා දාන්න ඕන? ඔබ ප්‍රවේශම් වෙන්න, කල්පනාකාරී වෙන්න, ඔබ බුද්ධිමත් වෙන්න, මනසින් ඔබ අවදි වෙන්න, සිහින මායාවන් වලින් අවදි වෙන්න, ඈත් වෙන්න, යථාර්ථවාදීව දෙපයින් ඔබ සිට ගන්න පුරුදු වෙන්න. තමන්ට ඇති දේ ගැන, තමන්ට හැකි දේ ගැන තේරුම් ගන්න. ඔබගේ හැකියාව ගැන, ඔබගේ දක්ෂතාවය ගැන ඔබ සතුටු වෙන්න, ඔබ ආඩම්බර වෙන්න, මොහොතක් හිතන්න, නිශ්චල වෙන්න. ඔබව හෙලා දකින්නට, ඔබව විනාශ කරන්නට, ඔබව පරද්දන්නට කිසිවෙකුට ඔබව ඉඩ තියන්න යන්න එපා. ඔබගේ සතුරා සිටින්නේ ඔබගේම සමාජයේ. සමහර විට ඔබේ ගෙදර වෙන්න පුළුවන්. සමහර විට ඔබ වැඩ කරන ස්ථානයේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර විට ඔබ විශ්වාස කරන, ඔබ අදහන යම්කිසි මාර්ගයක ඔබේ විනාශය තියෙන්න පුළුවන්. ඔබගේ අධික ආශාව තුළ, ඔබගේ අධික තණ්හාව තුළ, ඔබගේ අධික කාමුක ආශාවන් තුළ, ඒ හැඟීම් තුළ ඔබ විනාශ වෙන්නට පුළුවන්. මොහොතක් සිතන්න. මේ සියල්ල අභිබව සුන්දර දෙයක් තියෙනවා. ඔබගේ මනසේ සාමය, සතුට, ප්‍රීතිය, සරලකම, නිදහස මේවා සොයන්න. ඔබ එසේ යන විට ඒකාන්තයෙන්ම ඔබට නිරන්තරයෙන්ම මේවා ලැබෙනවා.